සබ්මැරීනයක් ඇතුළේ මාස ගණනාවක් මතුපිට හිරු එළිය නොදැක පිරිසිදු විවෘත වාතය ටිකක්වත් නොලබා පොළොවේ පය ගහන්නෙත් නැතිව හරියට හිරගයක් ඇතුළේ ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්නේ කොහොමද කියලා ඔයාලා කවදා හරි හිතුවද? යකඩින් සාදන ලද දිගු නලයක් තුල නාවිකයන් 100කට අධික සංඛ්‍යාවක් දිවාරය නොබලා එක දිගට වැඩ කරනවා. ඔවුන් අල්මාරියකටත් වඩා කුඩා කුටිවල නිදා ගන්නවා. ඒ වගේම ඔවුන් ආහාරයට ගන්නේ මෙහෙම ආරම්භ කිරීමට මාස ගණනාවකට පෙර එකතු කරගත් ආහාරයි. ඉතින් අද කතා කරන්නේ ඝන වාහනේ තට්ටු වලින් සාදපු සබ්මැරීනයක් සහ ඒක ඇතුළේ ක්‍රියාත්මක වෙන තාක්ෂණය පිළිබඳ කතාවක් විතරක් නෙවෙයි. මෙතන මිනිස්යන් ඉන්නවා. ඔවුන්ට මිනිස්ය සිතිවිලි, හැඟීම්, ඕනෑපාකම් අපිට වගේම තමයි. කිසිම වෙනසක් නැහැ. ඔවුන්ගේ ධෛර්යය, මානසික ශක්තිය සහ නොපෙනෙන සහෝදරත්වයේ බැඳීමකුත් මේ දැවැන්ත යකඩ බටේ හිර වෙලා මුහුද ගැඹුරේ තියෙනවා. මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන යන්ත්‍රවල සිට ඔක්සිජන් නිපදවන තාක්ෂණය දක්වා මේ අඳුරු ලෝකයේ තුල මහා ජල කඳක පීඩනයට නොදෙවිනි මානසික පීඩනයකුත් දරාගෙන ශීතකල අයිස්ක්‍රීම් භුක්ති විඳීම වැනි පුදුම දේ පවා සිද්ධ වෙනවා. කොහොම වුණත් මේ හැම දෙයකටම වඩා වැදගත් වන්නේ ඔවුන් එකිනෙකා මත විශ්වාසය තබා ජීවත් වීමයි. නීති රීති ඇතුළු ආත්ම විශ්වාසය මතයි ඔවුන් මේ මුහුදු පතුලේ රැඳී ඉන්නේ. සබ්මැරීනයක ජීවිතය පෘථිවියේ ඇති අසීරුම ඒ වගේම ගෞරවනීයම කාර්යයක් විදියට සැලකෙන්නේ ඒ නිසයි. ඉතින් අද වීඩියෝ එකකින් අපි ඔබට පෙන්වන්න යන්නේ මේ නාවිකයන් මුහුද යට මාස 3ක් දක්වා ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඔවුන් හුස්ම ගන්නේ, කන්නේ බොන්නේ, නිදාගන්නේ සහ මානසිකව ශක්තිමත්ව ඉන්නේ කොහොමද කියලාත් අද අපි බලමු. ඔවුන්ගේ මේ අත්දැකීම් දැක්කහම, දැනගත්තාම ඔබටත් හිතා ගන්න බැරි වෙයි. ඒ නිසා මේ වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. අලුත් යාළුවෝ අනිවාර්යෙන්ම subscribe බොත්තම ඔබලා bell icon එකේ all option තෝරන්න. ටික වෙලාවකට මුහුදු පතුල ගැඹුරේ සබ්මැරීනයක් ඇතුළේ ජීවත් වෙන්න සූදානම් වෙන්න. සබ්මැරීනයක් තුල නිදා ගැනීම කොච්චර අමාරුද කියලා ඒක නොදැක්කොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම මේක මිනි පෙට්ටියක් තුල නිදා ගන්නවා වගේ දෙයක්. මේ ඇඳක් කොච්චර පොඩිද කියනවා නම් ෆ්‍රිජ් එකක් ඇතුලේ කෙනෙක් නිදාගෙන ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. මෙහිදී තුන් තට්ටු බංකු ඇඳන් වල සියලු දෙනා ගුලි වෙලා නිදා ගන්නවා. බොහෝ දෙනෙකුට Tamanගේ කියලා ඇඳක් නැහැ. එකම ඇඳේ කෙනාගෙන් කෙනාට මාරුවෙන් මාරුවට නිදා ගන්න සිද්ධ වෙනවා. මේ ක්‍රමය හොට් බන්කින් කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් නැගිට ගමන්ම තව කෙනෙක් ඒ රත් විච්ච ඇඳට රිංගනවා. සබ්මැරීනය තුළ කාලයත් වෙනස් ආකාරයකට තමයි ගත වෙන්නේ. පිටත දවසේ පැය 24ක් වගේ මෙහි මුලින් පැය 18ක මාරු ක්‍රමයක් තිබුණා. පසුව එය පැය 24ක් දක්වා වෙනස් කරනු ලැබුවා. ඒ නින්දේ සහ වැඩ කටයුතු වල රිද්මය යම් තරමකට හෝ සාමාන්‍ය තත්වයට පත් කරන්නයි. ඔවුන්ගේ මේ පොඩි කාමරය කොකූන් කියලා හඳුන්වනවා. මේක ඔවුන්ගේ පෞද්ගලික ඉඩකඩයි. මෙහිදී ඔවුන් පවුලේ ඡායාරූප බලනවා. ආදරණීයයන්ගේ ලිපි කියවනවා. ඒ වගේම මේ පොඩි කුටිය ඇතුලේ මානසික සාමය හොයනවා. පුදුමයට කරුණක් තමයි යන්ත්‍රවල නිරන්තර ഘോഷාව සහ සුළු සෙලවීම් පිටතායට අපහසුයක් වගේ දැනුණත් ඒ ශබ්දය සහ සෙලවීමම බොහෝ නාවිකයන්ට මේ සබ්මැරීනය ඇතුලේ නිදා ගන්න හදපු තොටිල්ලක් වගේ දැනෙනවා. ක්‍රියාන්විතයකදී සබ්මැරීනයක දල වශයෙන් නාවිකයන් 130 දෙනෙකුට පමණ ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔවුන්ට මෙහෙයුම ආරම්භයේදීම කන්දක් තරම් විශාල ආහාර ප්‍රමාණයක් පුරව ගන්න සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් රාත්තල් 15000ක් පමණ බර ප්‍රමාණයක්. නමුත් මේ තරම් තොගයකට සබ්මැරීනය ඇතුළේ ඉඩකඩ මදි නිසා මේ සියලු බඩු බාහිරාදිය බිම ඇඳන් යට ඒ වගේම නාන කාමරවල පවා පෙට්ටිවල අසුරලා ගබඩා කරලා තියෙනවා. පළමු සති කිහිපය තුළ නාවිකයන් ඇත්තටම ආහාර මත ඇවිදිනවා සහ ඒ වගේම ඒව උඩ නිදා ගන්නවා. නැවුම් පළතුරු සහ කිරි වර්ග දින දෙකක් වගේ කෙටි කාලයක් තමයි පවතින්නේ. ඊට පස්සේ ඔවුන්ට විශ්වාසය තියන්න වෙන්නේ ටින් කළ වියලි ආහාර සහ ශීතකරණයේ තබාගත් ආහාර මත විතරයි. කොහොම වුණත් සබ්මැරීනයක් ඇතුලේ පොඩි කුස්සියක් තියෙනවා. ඒක ඇතුලේ පළපුරුදු කෝකියන් ඔවුන්ට රසවත් ආහාර පිළියෙල කරනවා. නාවිකයන්ට දවසකට 4 වතාවක් ආහාර දෙනවා. උදේ, දවල් සහ මධ්‍යම රාත්‍රී ආහාර වේලක් ඒට ඇතුළත්. කෝපි කියන්නේ ඔවුන්ගේ නිරන්තර සහකරුවෙක්. ඒ වගේම ඔවුන්ගේ මොරාල් එක වැඩි කරන්න නිරන්තරයෙන් අයිස්ක්‍රීම් සහ අතුරු පසක් දෙනවා. සබ්මැරීනයක් කියන්නේ මුහුද යට පාවෙන පොඩි නගරයක් වගේ. මෙහිදී නාවිකයන් Tamanට හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් සහ බොන්න අවශ්‍ය වතුර Taman විසින්ම හදා ගන්නවා. නාවිකයන් 130 දෙනෙකුට මාස ගණනාවක් තිස්සේ ඔක්සිජන් දෙන්න වෙනවා. ඒ නිසා සබ්මැරීනය ඇතුළේ තියෙන යන්ත්‍ර මගින් නිරන්තරයෙන් ඔක්සිජන් නිපදවනවා. ඔවුන් ජලයත් විශේෂ ක්‍රමයකට තමයි හදාගන්නේ. ලුණු වතුර රත් කරලා වාෂ්ප කරනවා. පසුව එය සිසිල් කරලා වතුර බවට පත් කරනවා. ඉතින් මේ වතුර බොන්න, උයන්න, නාන්න වගේ හැම දෙයකටම පාවිච්චි කරනවා. ඉතින් ඔක්සිජන් සැපයීම විතරක් මදි. වාතයේ තැන්පත් වන කාබන් ඩයොක්සයිඩ් උත් සබ්මැරීනයෙන් පිටතට යවන්න ඕන. ඒකට විශේෂ පෙරහන් යන්ත්‍ර තියෙනවා. මේ හැම දෙයත් එක්කම තමයි සබ්මැරීනයක් වතුර යට පාවෙමින් තියෙන්නේ. ඒක හරියට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වගේ.
ඒත් ලොකුම අභියෝගය ඇතිවන්නේ වැසිකිලි සහ කුණු කසල ප්‍රශ්නය මත වෙනකොටයි. සබ්මැරීනවල විශේෂ වැකුම් වැසිකිලි තියෙනවා. මේ වගේ වැසිකිලි ගුවන් යානවලත් දක්නට පුළුවන්. සබ්මැරීනේ ජනනය වෙන අපද්‍රව්‍ය ටැංකි වලට එකතු වෙනවා. ඊට පස්සේ තමයි ඒවා නීති රීති වලට අනුව මුහුදට මුදා හරින්නේ. අවම වශයෙන් වෙරළේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර ඈතින් තමයි මේ දේ සිද්ධ කරන්නේ. සබ්මැරීනවල වියලි කුණු සහ කසල බැහැර කරන්න විශේෂ ක්‍රම සහ විධිවිධාන තියෙනවා. ඒවා වානේ ටැංකි වලට පුරවලා යටට බර දාලා මුහුදු පතුලේ ගිල්වනවා. මේ ටැංකි විශේෂ පයිප්ප මගින් තමයි මුදා හරින්නේ. ඒක කරද්දී ටොපිඩෝ ප්‍රහාරයක් එල්ල කරනවා වගේ පෙනුමක් තමයි තියෙන්නේ. කුණු කසල ගැනත් කලින් ඉඳලම සැලසුම් කරනවා. කොච්චර ප්‍රමාණයක් එකතු වෙයිද? ඒවා කොහෙද තියාගන්නේ? කවදද බැහැර කරන්නේ කියලා මේ හැමදේම ගණන් බලාගෙන තමයි මුහුදු ගමනක් සැලසුම් කරන්නේ. සබ්මැරීනයක් යන්ත්‍රවලින් විතරක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නාවිකයන් එකිනෙකා තීරුම් අරගෙන කටයුතු කරන එකත් ගොඩක් වැදගත්. මේක ඇතුලේ දේශපාලනය හෝ රණ්ඩු දමර නම් තියාගන්න බෑ. මොකද මේ තරම් සෙනග පොඩි තැනක එකට ඉන්නකොට රණ්ඩු වුණොත් එහෙම සාමය නැති වෙනවා විතරක් නෙවෙයි, ඇතුලේ තියෙන සංවේදී පද්ධතියකට හානි වුණොත් එහෙම හැමෝගෙම ජීවිත පවා අවදානමේ වැටෙන්න පුළුවන්. සබ්මැරීනයක් ඇතුලේ ශබ්දයක් පුළුවන් තරම් අඩු කරගන්න ඕන. මොකද හැම මොහොතකම කවුරු හරි නිදාගෙන ඉන්නවා. ඇවිදිනකොටත් හැමෝම කල්පනාවෙන් පරිස්සමෙන් එකිනෙකා පහු කරලා යනවා. නැත්තම් පොඩි ඉඩකඩක් තියෙන නිසා හැම වෙලාවෙම හැප්පෙන්න බලනවා. නාන්න තියෙන නීති රීතිත් මෙහිදී හරිම දැඩි. නාන්න දෙන්නෙත් විනාඩි 3-4ක් වගේ පොඩි වෙලාවක්. මේකෙන් වතුරත් ඉතිරි වෙනවා. ඉතින් මේ හැම දෙයකටම වඩා වැදගත් දේ තමයි හැමෝම එකිනෙකාට ගරු කරන එක. මොකද හැමෝම එකම දුෂ්කරතාවයට මුහුණ දෙන ගමන් තමයි මේ රැකියාව කරන්නේ. ඒ නිසා සබ්මැරීනයක කාර්ය කියන්නේ එක්තරා ආකාරයක සහෝදරත්වයක්, අභිමානයක් සහ වෙනම ගෞරවයකට හිමිකම් කියන පුදුම වෘත්තියක්. ඒ වගේම තමයි සබ්මැරීන එක අනතුරක් කියන දේ ඕනෑම වෙලාවක ඇති වෙන්න පුළුවන්. ඒකට කලින් ඉඳලම ප්‍රවේශම් වෙන්න ඕන. උදාහරණයක් විදිහට 1945 දී ජර්මනියේ U-12.6 සබ්මැරීනයේ කපිතාන්වරයා එයාගේ සබ්මැරීනය ඇතුලේ අලුත් වැසිකිළියක් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා වැරැද්දක් කළා. පෑල් එකක් වැරදියට ඇරීම නිසා මුහුදු ජලය සහ අපද්‍රව්‍ය ඇතුළට ආවා. ඒ අපජලය බැටරි සමග මිශ්‍ර වෙලා විස වායුවක් හැදුනා. මේකෙන් මුළු කාර්ය මණ්ඩලයටම මරණයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ ජීවිත බේරගන්න කපිතාන්වරයාට සබ්මැරීනය මුහුදෙන් මතු පිටට පාවෙන තත්වයට ගේන්න සිද්ධ වුණා. නමුත් අවාසනාවට මේ මොහොතේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා ඔවුන් දැකලා ප්‍රහාරයක් එල්ල කළා. සබ්මැරීනය විනාශ වුණා. එක්කෙනෙක් වෙඩි වැදිලා මිය ගියා. අනිත් අය යුද සිරකරුවන් බවට පත් වුණා. මේ සිදුවීමෙන් ඔප්පු වෙනවා සබ්මැරීනයක සිදුවන එක වැරැද්දකින් පවා කොච්චර ලොකු අනතුරක් වෙන්න පුළුවන්ද කියලා. මේ නිසා වර්තමානයේ සබ්මැරීනවල බොහෝ ආරක්ෂක විධිවිධාන සහ රැකියාවලට බඳවා ගැනීමට කලින් දැඩි පුහුණුවීම් තියෙනවා. 2024 වසරේදී HMS වෙන්ගෑස් නැමැති සබ්මැරීනයක් මාස 4ක් පමණ ජලයට තිබුණා. එච්චර කාලයක් හිරුවෙලේ දැකීමත් විවෘත වාතය ලැබීමත් හෝ පිටත ලෝකයේ සමග කිසිදු සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් මාස 3-4ක් සඳහා අවශ්‍ය ආහාර සමගයි සබ්මැරීනය පිටත් වෙලා තිබුණේ. නමුත් කෑම විතරක් නෙවෙයි, මේ වගේ දිගු කාලයක් මුහුද ගැඹුරු ජීවත් වෙන්න ඉවසීම සහ බුද්ධිය තමයි ඉතාමත්ම වැදගත් උනේ. ඔක්සිජන් හෝ වතුර සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද සබ්මැරීනයට මේ දෙකම Taman විසින්ම හදාගන්න පුළුවන් නිසා. ප්‍රශ්නේ තමයි ප්‍රමාණවත් තරම් ආහාර තබා ගැනීම. දවස් ගෙවී යනකොට ඔවුන්ට සැලසුම් සහගතව ආහාර පිසින්න සිද්ධ වුණා. ඒ අවසාන මොහොත දක්වාම Taman ජීවත් කරවා ගන්නයි. ඒත් මෙහිදී ශාරීරික ශක්තිය විතරක් ප්‍රමාණවත් නැහැ. බොහෝ වෙලාවට මානසික ශක්තිය තමයි වැඩිපුරම උදව් වෙන්නේ. මාස ගණනාවක් තිස්සේ යකඩ කාමරයක හිර වෙලා ඉන්න එක ලේසි දෙයක් නෙවෙයි. මේක ඇතුලේ විනෝදයක් විදියට තියෙන්නේ කාඩ් සෙල්ලම් කරන එක, චිත්‍රපට බලන එක හෝ සමහර වෙලාවට විශේෂ කෑමක් හදලා බෙදාගෙන කන එක වගේ දේවල්. මෙහි පෞද්ගලික රහස්‍යභාවය කියන දේ නම් කිසිසේත්ම නැහැ. ඒත් හැමෝම තේරුම් ගන්නවා කෙනෙකුට ටිකක් තනියම ඉන්න ඕන වෙන්නේ කවදද, මොන වගේ වෙලාවටද කියන එක. ව්‍යායාම වගේ කරන්න ඕන වුණාම සමහර වෙලාවට ටොපිඩෝ කාමරය ව්‍යායාම ශාලාවක් බවට පත් කරගන්නවා. නමුත් මේ කරන හැම කාර්යයක්ම ඊටාම නිර්වද්‍යව කරන්න ඕන. මොකද පොඩි වැරැද්දක් වුණොත් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මුළු කාර්ය මණ්ඩලයේම ජීවිත නැති වෙන්න පුළුවන්. වර්තමානයේ හැදෙන සබ්මැරීන සම්පූර්ණයෙන්ම අනාගත තාක්ෂණයෙන් යුක්තයි. හැමදේම තියෙන්නේ පරිගණක තීරවල. මේ හැම යන්ත්‍රයක්ම ශබ්දයක් නැතුව ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් සතුරන්ට කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ. ඒ වගේම සබ්මැරීනය වටා තියෙන යකඩ කවයේ කොච්චර ශක්තිමත්ද කියනවා නම් මුහුදේ තියෙන අධික පීඩනයටවත් ඒක කැඩෙන්නේ නැහැ. සබ්මැරීන් නාවිකයෙකුට ලැබෙන ලොකුම ගෞරවය තමයි ඩොල්ෆින් බැජ් එක. ඉතින් අලුතෙන් එන අය මුලින්ම ගොඩක් විභාග සහ දැඩි පුහුණුවීම් හරහා අවශ්‍ය සුදුසුකම් සපුර ගන්නවා. සෑම පද්ධතියක්ම සෑම හදිස්සි නීතියක්ම ඔවුන් ඉගෙන ගන්නවා. ඉතින් ඔවුන් ඔප්පු කරනවා ඔවුන් කණ්ඩායමට සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබිය හැකි අය බව. එවිටයි ඔවුන්ට ඒ විශේෂ බැජ් එක ලැබෙන්නේ. ඒක සරල ලකුණක් විතරක් නෙවෙයි. ඔවුන් මුහුද යට තියෙන ඒ රහස් සහෝදරත්වයේ කොටසක් බවට සාක්ෂියක්. ඒ වගේම මේ සහෝදරත්වය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පවතිනවා.
සබ්මැරින එක ඇතුළේ මේ ජීවිතයෙන් එක දෙයක් පැහැදිලි. මෙහි වැඩ කරන අය ඇත්තටම අසාමාන්‍ය ධෛර්යය සහ ඉවසීමට හොඳම උදාහරණයක්. දවසින් දවස හිරු එළිය විවෘතවාතය තමන්ගේ ආදරණීය පවුල මේ හැම දේම අතහැරලා ඔවුන් යකඩයක් ඇතුළේ හිර වෙලා මුහුද යට ඉඳන් රටේ ආරක්ෂාව සලසනවා. පොඩි තැනක නිදා ගැනීම, උයල කෑම, කෘත්‍රිම වාතය ආස්වාස කිරීම, ඒ වගේම මුහුදු ජලය පානීය ජලය බවට පත් කරලා ඒ වතුර බීලා ජීවත් වීම කියන මේ හැම මොහොතක්ම කැපකිරීමේ සහ අනුවර්තනය වීමේ කතාවක්. ඔවුන් ජීවත් වෙනවා විතරක් නෙවෙයි, ඔවුන්ගේ විශිෂ්ටත්වයත් පෙන්වනවා. ඔවුන් නවීනතම තාක්ෂණය ක්‍රියාත්මක කරනවා. සංකීර්ණ මෙහෙයුම් නිර්වද්‍යව සම්පූර්ණ කරනවා. ඊට පස්සේ ආයෙමත් ගිහින් අලුත් මෙහෙයුමක් සඳහා සූදානම් වෙනවා. ඉතින් සබ්මැරිනයක් දකින හැම වෙලාවකම මතක තියාගන්න, ඒ පිටුපසේ ඉන්නේ අපි නොදන්නා, නිතර නොදකින නිහඬ රණශූරයන් පිරිසක් බව. ඔවුන් මුහුදු ගැඹුරේ අපේ නිදහස ආරක්ෂා කරනවා. ගොඩබිමේ රණවිරුවන්ට වගේම ඔවුන් වෙනුවෙනුත් අපේ ගැඹුරු ගෞරවය සහ කෘතඥතාවය හිමි විය යුතුමයි. ඉතින් ඔයාලට මොකක්ද හිතෙන්නේ මේ සබ්මැරිනයක් ඇතුළේ ජීවිතය ගැන? ඉතින් ඔයාලගේ වටිනා අදහසත් ඒ කමෙන්ට් බොක්ස් එකේ ලියන්න. ඒක අපිට ලොකු ශක්තියක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දෙන්නත් පුළුවන්. channel එක subscribe කරන්නත් පුළුවන්. මේ වගේ වටිනා දැනුම සහ තොරතුරු අපි නිරන්තරයෙන්ම ඔයාලත් එක්ක share කරගන්නවා. එහෙනම් ගිහින් එන්න අලුත් එපිසෝඩ් එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.